Hi guys, welcome back to my YouTube channel. ඔන්න මම බාලි ෆස්ට් vlog එකකින් අපි ටුවර් එක plan කරපු විදිය ගැන details ඔයාලත් එක්ක share කරගත්තා. ඔයාලා තාම මේ vlog එක බැලුවේ නැත්නම් මම description එකේ link එක add කරන්නම්. ඒකෙන් ඔයාලට idea එකක් ගන්න පුළුවන් අපි කොහොමද මේ ටුවර් එක plan කරේ කියලා. මම මේ vlog එකකින් include කරලා තියෙන්නේ අපි නූසා පෙනීඩ වලට යන ගමනේ ඉඳන් ඉතුරු ටික. එතනදී මම ඔයාලත් එක්ක share කරගන්න plan කරන් ඉන්නවා. අපි මේ hotels book කරේ කොහොමද? ස්පීඩ් බෝට් රයිඩ්ස් බුක් කරේ කොහොමද අපේ හොටල්ස් වලට ගිය ප්‍රයිසස් මේ ඔක්කොම මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා so keep watching දැන් අපි මේ සනුර් හාබර් එකේ ඉන්නේ අපි උදේම අපි උබුඩ් වල නැවතිලා හිටිය හොටෙල් එකෙන් ග්‍රැබ් එකක් දාගෙන සනුර් හාබර් එකට ආවා අපි මෙතනින් ස්පීඩ් බෝට් එක අපිට තිබ්බේ දවල් එකට වගේ අපි අතර මේ ෆාස්ට් බෝට් රයිඩ් එක බුක් කරේ 12 go කියන සයිට් එකෙන් ඔයාලට ඕනෙම රටකට ටුවර් එකක් ප්ලෑන් කරනවා නම් ප්‍රී ට්‍රාන්ස්පෝර්ට් බුකින්ග්ස් ඔයාලා දාන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලට 12 go සයිට් එකෙන් ඒ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් අපි බුක් කරේ 12 go එකෙන් ඊට පස්සේ දැන් අපි මේ නූසා පෙනීඩා වලට යන ගමන් තමයි ඉන්නේ අපි නූසා පෙනීඩවල සිලෙක්ට් කරගත්තේ RR කොටේජ් එක අපේ කලින් බාලි ගිය ෆ්‍රෙන්ඩ් කෙනෙක් මේ ප්ලේස් එක රෙකමන්ඩ් කරා ඒ නිසා අපි දෙපාරක් හිතන්න නැතුව මේ ප්ලේස් එක බුක් කරා අපි මෙතන 3 nights bed and breakfast බුක් කරේ මේ හොටෙල් බුකින්ග්ස් ඔක්කොම අපි දැම්මේ booking.com එකෙන් අපි 5 දෙනාටම 3 nights වලට හොටෙල් cost එක උනේ 65000ක් වගේ හැබැයි ඔයාලා යන දවස් වලට rates වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා check කරලා බලලා බුක් කරන්න මේ ප්ලේස් එක හරිම කාම් ප්ලේස් එකක් ඇත්තටම RR කොටේජ් එකේ කබානාස් 4ක් තියෙනවා. ඒකෙන් 3ක්ම අපි බුක් කරලා තිබ්බේ. අනිත් රූම් එකෙත් කවුරුත් හිටියේ නෑ. ඒ නිසා විලා එකම අපේ වගේ ෆීලිං එකක් තිබුණේ. හරිම හොඳ වයිබ් එකක් තමයි මේ හොටෙල් එකේ තිබුණේ. මට කුටායන් උබුඩ් වල අපි හිටිය හොටල්ස් වල ඩීටේල්ස් වලට ෆස්ට් vlog එකෙන් ෂෙයා කරන්න අමතක වුණා. මම මේ vlog එකෙන් ඒ ටික ෂෙයා කරන්නම්. අපි කුටාවල නැවතුනේ ඇල්රන් හොටෙල් එකේ අපි 5 දෙනාටම බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් වලට one night වලට ගියේ 20000ක් වගේ. අපි උබුඩ් වල නැවතුනේ අයුනා ෆැමිලි උබුඩ් හොටෙල් එකේ. ඒකෙදී අපිට 2 nights වලට room only basis අපි බුක් කරේ. මොකද අපි ගොඩක් වෙලාවට එළියේ හිටියේ හින්දා අපිට 2 nights වලටම 5 දෙනාටම ගියේ 30000ක් වගේ. මේ ඔක්කොම හොටල්ස් අපි බුක් කරේ booking.com එක through. හැබැයි ඔයාලා බුක් කරද්දී අනිවාර්යෙන් check කරන්න අනිවාර්යයෙන්ම rates වෙනස් වෙන්න පුළුවන් ඔයාලා යන දවසුත් එක්ක. Can they change color? Yeah. Can they change color? අපි ඩිනර් අරගෙන හොටෙල් එකට එද්දී අපි දැකලා නැති විදිහේ කටුස්සෙක් හම්බුණා. දැන් මේ යාව ඉන්වෙස්ටිගේට් කරන ගමන් තමයි ඉන්නේ. නූසා පෙනීඩා වල ලස්සන බීච් ගොඩාක් තියෙනවා. අපි උදේම කෙලින්කින් බීච් එකට එන්න තමයි ප්ලෑන් කරේ. දැන් අපි මේ එතෙන්න යන ගමන් ඉන්නේ. Believe me guys මේ ප්ලේස් එක පුදුම ලස්සනක්. අපේ ලංකාවේ වගේ මෙහෙ බීච් වලට ඩිරෙක්ට් අපිට ඇක්සස් කරන්න බෑ. මෙතන ලොකු ප්‍රපාතයක් තියෙනවා. මේ මුල් ටිකේ විතරයි පඩි පෙලක් තියෙන්නේ. මට එතනින් එහාට වීඩියෝ කරන්න බෑ. මොකද ෆෝන් එකවත් අරන් යන්න බෑ. මමත් එල්ලි තමයි පහළට බැස්සේ. අපි 5 දෙනාගෙන් 3 දෙනෙක් විතරයි අතරම පහළට බැස්සේ. දෙන්නෙක් උඩ හිටියා. මමයි හස්බන්ඩ්ුයි තව යාළුවෙකුයි විතරක් පහළට බැස්සා. හැබැයි පහළට බැස්සහම තියෙන වීව් එක නම් පුදුම ලස්සනක්. ඒක එක්ස්ප්ලේන් කරන්න තේරෙන්නේ නැහැ. ඒක බලන්නම ඕනේ. කිසිම විදියකින් එඩිට් කරන්න නැතුව වුණත් ෆොටෝ එකක් ගත්තත් පුදුම ලස්සන ප්ලේස් එකක් මේක. අපි මේ බීච් එකේ පැය 2ක් විතර ඉන්න ඇති. මේ ප්ලේස් එකේ ඇත්තටම ගියක් හදාගෙන ඉන්න තියෙනවා නම් පුදුම ලස්සනයි. ඒ තරම්ම මට ආයෙත් මේ vlog එක එඩිට් කරද්දී එතන යන්න තියෙනවා නම් කියලා හිතුණා. පුදුම ලස්සන ප්ලේස් එකක්. අපිට කොහොමත් බහැලා පහළටම බහැලා ආපහු උඩට නැගින්න පැය 2ක් වගේ ගියා. හැබැයි මට හිතෙනවා ඒ බස් එක වර්ත් කියලා. පුදුම ලස්සනයි.
පහලට බැහැලා හරිම අමාරුවෙන් ඉන්නේ guys. ඒක ඒ තරම්ම අමාරුයි. ගිනි කන්ද නැංගටත් වඩා අමාරුයි මම හිතන්නේ මේ බීච් එකේ පහලට බහපු එක. ඒ කියන්නේ එතන පඩිපෙල් මුකුත් නැහැ. සමහර තැන්වල ලනු තියෙනවා ඒ වගේ එල්ලිලා බැස්සේ. ගල්වල එල්ලිලා එහෙම තමයි බහින්න තියෙන්නේ නගින්න තියෙන්නේ. මං හිතන්නේ එහා පැත්තෙන් මොකක් හරි එකක් හදනවා බහින්න. ඒක හැදුවාම නම් ලේසියෙන් බහින්න පුළුවන් වෙයි. දැනට නම් අර විදිහට තමයි පහලට එනවා නම් ඔයාලට එන්න වෙන්නේ. අපි මෙතන ලස්සන ෆොටෝස් ඇන්ඩ් වීඩියෝස් අරගෙන අපේ ප්ලෑන් එකේ තිබුණ නෙක්ස්ට් ඩෙස්ටිනේෂන් එකට යන්න පිටත් වුණා. අපි නූසපෙනීඩ ආපු ගමන් පෝට් එකෙන්ම ස්කූටර්ස් රෙන්ට් කරගත්තා. නූසපෙනීඩ වල පාරවල් ගොඩක් පොඩි. ඒ නිසා අපි ටුවර් එක ප්ලෑන් කරද්දිම නූසපෙනීඩ ඇවිත් බයික් රෙන්ට් කරන්න ප්ලෑන් කරගෙන ආවේ. ඒ නිසා අපේ යාළුවෝ ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං ලයිසන්ස් එහෙම අරගෙන කලින්ම ඇප්ලයි කරලා ඒ ටික රෙඩි කරගත්තා. අපි නෙක්ස්ට් ඩෙස්ටිනේෂන් එක විදිහට අපි සිලෙක්ට් කරගත්තේ ඒන්ජල් බීච් and බ්‍රෝකන් බීච්. ඒ දෙකම ළඟ තියෙන්නේ. හැබැයි අපි හෙට යද්දි ටිකක් ලේට් වුණා. අපි ගියපු එක බයික් එකක් බ්‍රේක් ඩවුන් වෙලා අපි රෙන්ට් කරපු ප්ලේස් එකෙන් තව බයික් එකක් ගියනකම් අපිට පැය දෙකක් විතර ඉන්න වුණා. ඉතින් අපි මේ බීච් වලට එද්දි හොඳටම හවස් වුණා. ඒ නිසා අපිට ගොඩාක් පහළට යන්න බැරි වුණා කළුවර වැටිගෙන එන නිසා. අපි පොඩි වෙලාවක් එතන ඉඳලා ෆොටෝස් වීඩියෝස් එහෙම අරගෙන එතනින් ආපහු හොටෙල් එකට එන්න පිටත් වුණා. මේ බීච් ඔක්කොම පුදුම ලස්සනක් guys. හරිම calming and relaxing vibe එකක් තියන්නේ. හරිම ලස්සනයි. This is our second day at Nusa Penida. දැන් අපි මේ Diamond Beach එකට යන ගමන් believe me guys මම දැකපු ලස්සන බීච් එක තමයි Diamond Beach එක. මේ එක වීඩියෝ එකක්වත් එඩිට් කරලා නැතුව දාලා තියන්නේ. මේක ඒ තරම්ම ලස්සනයි. breathtaking view එකක් තියන්නේ. මේ බීච් එකටත් direct access නැහැ. පඩිපෙලක් තියෙනවා බහින්න. හැබැයි කෙලින්කින් බීච් එකට තරම්ම අමාරු නෑ පහළට බහින්න. පඩිපෙලක් තියෙන හින්දා. හැබැයි ගොඩක් බහින්න තියෙනවා පහළට. හරිම මහන්සි. මමයි හස්බන්ඩුයි විතරයි මෙතනදී නම් පහළට බැස්සේ. හැබැයි මෙතන පුදුම ලස්සනයි. අපි මම හිතන්නේ පැය දෙකක් වගේ මෙතන හිටියා. හරිම ලස්සන මෙමරිස් ටිකක් අපි මේ ප්ලේස් එකේ කලෙක්ට් කරගත්තා. මේක නම් යන්නම ඕනේ ප්ලේස් එකක් guys. ඔයාලා Nusa Penida ගියොත් අනිවාර්යයෙන්ම මේ ප්ලේස් එකට නම් යන්න. Diamond Beach එක නම් මොනම විදිහටවත් මිස් කරන්න එපා. ඒක ඒ තරම්ම ලස්සනයි. අපි මේ ප්ලේස් එකෙත් ලස්සන ෆොටෝස් ඇන්ඩ් වීඩියෝස් ගොඩාක් ගත්තා. අපේ නෙක්ස්ට් ඩෙස්ටිනේෂන් එක උනේ ආටෝ බීච් එක. හැබැයි අපිට එතෙන්න යන්න බැරි වුණා. ඇත්තටම යන්න බැරි වුණා නෙමෙයි ගියේ නැහැ. මොකද අපි මෙතන බැහැලා උඩට නැංගහම හොඳටම ටයර්ඩ්. ඒ නිසා අපි එතන උඩින් විතරක් ලස්සන බලලා එතනින් එන්න පිටත් වුණා. මේ තියෙන ආටෝ බීච් එක. දැන් අපි මේ ක්‍රිස්ටල් බේ එකට යන ගමන් ඉන්නේ. මොකද අපි අනිත් හැම බීච් එකකටම ගියාට ඒ එක බීච් එකකවත් අපිට නාන්න බෑ. මොකද මොහොත ටිකක් සැරයි.
එයාලා නානවා නම් රෙකමන්ඩ් කරන්නේ ක්‍රිස්ටල් බේ එක විතරයි. ඒ නිසා අපි ඔක්කොම බීච් ටික බලලා ඇවිල්ලා අන්තිමටම ක්‍රිස්ටල් බේ එකට ගියා හවස් වෙලා. මෙතන සන්සෙට් එක බලන්න තමයි තියෙන්නේ. ඉතින් අපි මම හිතන්නේ අපි පැය 3ක් හෝ 2කමාරක් 3ක් වගේ අනිවාර්යයෙන්ම මෙතන ඉන්න ඇති. මෙතන අපි බීච් එකේ ඇත්ති වෙනකන් සෙල්ලම් කරලා හවස් වෙලා ගොඩක් රැ වෙලා තමයි හොටෙල් එකට ගියේ. මේ නූස පෙනිඩවල ඉන්න ලාස්ට් ඩේ එක අපි ඊළඟ දවසේ උදේම ආපහු සනෝර් වලට යන්න ඕනේ. අපි මුලින්ම ප්ලෑන් එක තිබ්බේ අපි නූස පෙනිඩ වලින් ලොම්බොක් අයිලන්ඩ් එකට යනවා කියලා පින්ක් බීච් යන්න. හැබැයි ඒක අපිට දවසින් කම්ප්ලීට් කරගන්න බැරි නිසා අපි ඒ අයිටිනරි එක තනිකරම අතෑරලා අපි ආපහු සනෝර් වලට ආවා. දැන් අපි මේ ඉන්නේ සනෝර් වල. සනෝර් වලට ඇවිල්ලත් අපි ස්කූටර්ස් රෙන්ට් කරගත්තා. දැන් අපි මේ ඉන්නේ සනෝර් වල තියෙන නයිට් මාකට් එකේ. මෙතන ස්ට්‍රීට් ෆුඩ් try කරන්න පුළුවන්. අපි ඇත්තටම ඒකට තමයි ආවේ. මම මෙතන මෙයාලගේ චීස් සෑන්ඩ්විච් එක try කරා. ඒක හරිම රසයි. ඒක හදන්නෙත් හරිම වෙනස් විදිහකට. හරිම ෂෝක් එක නම්. මේ තියන්නේ මගේ චීස් සෑන්ඩ්විච් එක. අපි සනෝර් වල නැවතුනේ ඔක්සි හවුස් එකේ. අපි එතන බුක් කරන්න මේන්ම රීසන් එක උනේ එතන කිචන් එකක් එහෙමත් තියෙනවා. මේ වෙද්දී අපි දවස් 7ක් බාලි වල. ඇත්තටම බාලි වල ඉඳලා අපිට ශ්‍රී ලංකන් ෆුඩ් සෑහෙන මිස් වෙලා තිබ්බේ. ඒ නිසා අපි හිතුවා පොඩ්ඩක් උයාගෙන කන්න ඕනි කියලා. ඒ නිසා අපි පොඩ්ඩක් කිචන් එකක් එහෙම තියෙන ප්ලේස් එකක් බලලා තමයි බුක් කරේ. අපේ රෝෂණ මාලිට පන්සලක් වඳින්නම යන්න ඕනේ කියලා කිව්වා. ඒ හින්දා දැන් අපි මේ සනෝර් වල පන්සලක් හොයාගෙන ආවා. මේ පන්සල් ඇත්තටම ලංකාවේ පන්සල් වලට වඩා හරිම වෙනස්. හැබැයි හරිම කාම්. අපිට බාලි වල බඩු ගණන් අඩුවටම හම්බුනේ මේ ලොටේ මාර්ට් එකෙන්. මේක ඇතුලේ හැමදේම තියෙනවා. ඒ කියන්නේ ස්පනියර්ස්, ස්ට්‍රීට් ෆුඩ්, vegetables, fruits, ඒ වගේම grocery shopping මේ හැමදේම මේ මාර්ට් එක ඇතුලේ තියෙනවා. අපිත් මෙතනින් ඊළඟ දවස්වලට උයන්න ඕනේ දේවල්, එතකොට fruits ඒ හැමදේම අරගත්තා. ඇත්තටම හරිම ලාභයි බඩු නම් මෙතන. මේ තියන්නේ ස්ට්‍රීට් ෆුඩ් කෝන් එක. තව මෙතන සුෂි එහෙමත් තිබුණා.
අපිට ඕනේ හැමදේම වගේ මෙතනින් ගන්න පුළුවන්. ඔයාලත් ආවොත් මෙතෙන් එන්න මේ මාරම ලාභෙට බඩු ගන්න පුළුවන්. මේ දේවල් වලට අමතරව තව බේකරි අයිටම්ස් එහෙමත් මෙතන තිබුණා. අපි මෙතනින් අපිට ගන්න ඕනේ බඩු එහෙම ඔක්කොම අරගෙන අපි හොටෙල් එකට එන්න පිටත් වුණා. මොකද අපි ප්ලෑන් කරන් ඉන්නවා අද රෑට අයිකන් බාලි මෝල් එකට යන්න. මේ තියන්නේ අයිකන් බාලි මෝල් එක. මම හිතන්නේ බාලි වල තියෙන ලොකුම shopping mall එක තමයි මේක. ඔයාලා branded items මොන හරි shop කරන්න plan කරන් ඉන්නවා නම් ඔයාලට මේක තමා හරියනම ප්ලේස් එක. මෙතන නම් බලන්න ප්ලේසස් ගොඩාක් තියෙනවා, shops ගොඩාක් තියෙනවා. අපිට හැබැයි මෝල් එක වහන්න තව පැය දෙකක් වගේ තමයි තිබුණේ. මොකද අපි මෙහෙට එන්න චුටක් පරක්කු වුණා. හැබැයි මට හිතුණා දවසක්ම shopping කරන්න උනත් මෙතන නම් තියනවා කියලා. හැබැයි මම ආවේ බොයිස්ලා ටිකක් එක්ක නිසා මට ඒක හරිම ලිමිටඩ් වුණා. හැබැයි එයාලා මට කරදර කරේ නැහැ. එයාලා ගිහිල්ලා පාඩුවේ යාලා සෙල්ලම් බඩු බල ඉද්දි මම මට ඕනේ shopping ටික පාඩුවේ කරගත්තා. මෙතන බාලි ට්‍රැඩිෂනල් ඩ්‍රාමා එකක් පෙන්නනවා කියලා දාලා තිබ්බා. අපි දැන් මේ යන ටයිම් එකේ තමයි ඒක පෙන්නනවා කියලා දාලා තිබ්බේ. දැන් අපි මේ ඒක බලන්න ප්ලෑන් කරා. ඒක නම් ඇත්තටම සඩන් ප්ලෑන් එකක්. දැන් කට්ටිය මෙතන ඒක බලන්න උඩ පඩිපෙළට එකතු වෙන නිසා අපිත් එතෙන්න ගිහිල්ලා පොඩ්ඩක් වෙලා මේ යාළගේ ඩ්‍රාමා එක බලන්න ගත්තා. අපිට ෆුල් ඩ්‍රාමා එක ඉවර වෙනකම්ම බලන්න බැරි වුණා. මොකද අපිට ටයිම් තිබුණේ නැහැ. අපි ඒ නිසා Bath and Body Works shop එකට ආවා. මොකද අපි පේරන්ට්ස්ලාට එහෙම තාම ගිෆ්ට්ස් මොනවත් තරම් තිබ්බේ නැහැ. ඒ ටික ඔක්කොම අපි මෙතනින් ගන්නවා කියලා ඩිසයිඩ් කරා. අපි එතන shopping ඉවර වෙලා මම ආවා hand bags බලන්න. අපේ බොයිස්ලා ටික නම් සෙල්ලම් බඩු බලන්න ගිහින් ඒ නිසා මම තනියම shopping කරන්න ආවා. හැබැයි ඇත්තටම guys මම මෙතනින් hand bags ගත්තේ නැහැ. මට හිතුණා මෙතන too expensive කියලා. හැබැයි දැන් vlog එක බලද්දි නම් අපරාධي කියලා හිතෙනවා. අපේ බොයිස්ලා සෙල්ලම් බඩු බලලා එනකන් මම තනියම වටේම තියෙන shops වලට ගිහින් තනියම shopping කරා. ඇත්තටම guys මෙහි ලක්ෂ ගණන් වලින් තමයි බඩු වල prices ගහලා තියෙන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට convert කරලා බලද්දී අපිට ගාණ වැඩි වගේ හිතුණා. ඒ නිසා මම නම් ඇත්තටම වැඩි මුකුත් mall එකකින් ගත්තේ නැහැ. මම ඉතින් බොයිස්ලා ටික එනකන් වටේම තියෙන shops වල hand bags බල හිටියා.
මේ vlog එක edit කරද්දී නම් මට ඇත්තටම අපරාධ කියලා හිතෙනවා මේ handbags ගත්තේ නැත්තේ. ඒත් කමක් නෑ ඉතින්. next time බලනවා. දැන් මම මේ ඇත්තටම කැරකි බැලුවේ bubble tea ගන්න තැනක් තියනවද කියලා. මම සාමාන්‍යයෙන් මොන රටකට ආවත් bubble tea එකක් අනිවාර්යයෙන්ම try කරනවා. මට තාම බාලි වල try කරන්න බැරි වුණා. තාම මට බොයිස්ලා ටික හොයාගන්නත් බැරි වුණා අපේ. එයාලත් හොයාගෙන අද යන්න කලින් අනිවාර්යයෙන්ම බබල් ටී එකක් නම් ගන්නම ඕනේ. මට මේ vlog එක edit කරද්දී තමයි තේරුනේ මම වැඩිපුරම කරලා තියෙන්නේ handbag shops වල ඇවිදපු එක කියලා. finally මම දැන් husband වත් හොයාගෙන අපි දෙන්න මේ යනවා බබල් ටී එකක් ගන්න ප්ලේස් එකක් හොයාගෙන. It's bubble tea time. මම ඇත්තටම මෙතනින් matcha and brown sugar milk tea එක try කරා. දෙකම හොඳටම තිබුණා රසයි. අනික මාරම රීසනබල් ප්‍රයිසස් නම් අපිට ලංකාවේ මුදලින් මේ ලොකු බබල් ටී එකක් උනේ රුපියල් 650ක් වගේ. දෙකම හරිම රසයි. අපි සනෝර්වල 3 days වගේ හිටියා. මම ඔයාලට කලින් පෙන්නුව ඔක්සි හවුස් එකේ තමයි අපි නැවතිලා හිටියේ. අපිට එතන 3 days වලටම room only basis අපි 5 දෙනාටම price එක උනේ 1,50,000ක් වගේ. ඊට පස්සේ අපි සනුර්වල හිටියට අපි සෙමිනියක් ගියා. හැබැයි මට ඒකක්වත් වීඩියෝ කරන්න බැරි වුණා. මොකද හොඳටම වැස්සයි දවස් දෙකේ. ඒ නිසා මට ඇත්තටම වීඩියෝ කරන්න බැරි වුණා. දැන් අපි මේ බාලි වල ඉන්න ලාස්ට් ඩේ එක දැන් ඇත්තම කිව්වොත් අපි මේ එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. එයාපෝට් එකෙන් නම් බෑග්ස් එහෙම ගන්න එපා ගයිස්. මොකද මෙතන හෑන්ඩ්මේඩ් බෑග්ස් තිබ්බට ඒවා ගොඩක් ගණන් එළියේ shops වල ඇත්තටම ඊට වඩා ලාභයි. අපි දැන් මේ එයාපෝට් එකේ බලලා හැබැයි අපි ඩියුටි ෆ්‍රී shopping නම් කරා. අපි එතනදී ගොඩක්ම ගත්තේ perfumes උයි chocolates උයි. මොකද අපිට ඒ ටික ගන්න බැරි වුණා ඇත්තටම කලින්. තව ඔයාලට කියන්න අමතක වුණා සනෝර්වල තිබ්බා හාබර් ළඟම ස්වර්ණීය ෂොප් එකක්. ඒකේ ගොඩක් බඩු ලාභයි. අපි එතනින් ගොඩක් gifts and ගොඩක් items එතනින් ගත්තා. එතන handmade bags එහෙමත් තිබුණා. අපි දැන් නම් duty free shopping කරන ගමන් හිටියේ. අපි මෙතනින් perfumes ගත්තා. අපිට flight එකට ගොඩක් time තිබුණ නිසා අපි airport එකේම lunch උත් අරගෙන අපි flight එකට ගියේ. අපිට මැලේසියාවල ට්‍රාන්සිට් එක තිබුණා. අපි මැලේසියන් ඩියුටි ෆ්‍රී එකේ බලද්දි තමයි අපිට තේරුනේ බාලි වලට වඩා perfumes මැලේසියන් ඩියුටි ෆ්‍රී එකේ ලාභයි කියලා. ඒ නිසා ඔයාලා shopping කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ දේවල් රිසර්ච් කරලා යන්න. අපිට මේ full tour එකටම per person cost එක උනේ 3,50,000ක් වගේ including air tickets, visa, hotels, transport and food මේ හැම දෙයකමත් එක්කම. හැබැයි අපිට shopping වලට ඊට වඩා ටිකක් ලොකු ගාණක් ගියා. මම මේ prices මේකට include කරන්නේ නැහැ. මොකද ඒක ඔයාලා ගන්න දේවල් එක depend වෙන නිසා. ඔයාලත් බාලි tour එකක් plan කරද්දී මොනවා හරි doubts තිබුණොත් මේ වීඩියෝ එකට comment එකක් දාන්න. මම දන්න දෙයක් තිබුණොත් අනිවාර්යයෙන්ම reply කරන්නම්. Hope you guys enjoyed this video. Thank you for watching. Bye.